කාමරය ඉන්දිරිපස කූඩුවක අද දිනේ පෙර භවයේ රූපයක් ජනෙලෙන් මට පෙනේ පෙර භවයේ රූපයක් ජනෙලෙන් මට පෙනේ නවාතැන් වූ අම්බලන්වල මතකයන් දැක හති වැටේ සැපක් යයි මේ සසර විඳ විඳ තවත් වවාල සැරි සැරෙන් අම්මා කී ගුණ දහම් නෑසුමට අහංකාර ගිනි ඇවිලුණා තිරිසන් යෝනියෙහි ජාත බුදා සුවඳ හිංසාවක් වුණා ඔබේ සුවඳ හිංසාවක් වුණා උපාදානයම මත ඇලි ඇලි රාග දෝෂ මෝහයම ඇත පිරී උපාදානයම මත ඇලි ඇලි රාග දෝෂ හාමුදුරුවන් හටමවත් දන් බෙදන හැටියගෙත් වනවනා වලිගයත් බලායිමි මම තවත් කාමරේ දෙස පෙරවිසූ තහනම් වූ කාමරේ දෙස පෙරවිසූ තුන් වසරකුත් ගත වෙලා අටපිරිකරකුත් නොතා පිංගන්නේ කොහොම මම පෙර භවයේ මගේ නමම කන වැටේ මගේ නමම කන වැටේ පෙර වසරෙදිත් වගේමයි මට උරුම දුකමමයි මට උරුම දුකමමයි අම්මේ ඔබේ පොඩි පුතා කියා හැඩුවත් නිතා වැටහෙද මනු සතා කරන වෙද ගොත ගොතා අහු කරුම එක ගැටි අහු සසරක හැටි විවිධ සිද්ධින් නැත ගැටි සුනකමා විඳවන හැටි සුනකමා